Hi guys, දෙක සුරවිල්ල මේක මගේ දෙවැනි YouTube වීඩියෝ එක. අද වීඩියෝ එක පටන් ගන්නේ සග්ගවල ඉඳලා. සග්ගවලින් ඉන්ටර්සිටි එකේ අපි රගදාන්න වලට ගියා. මේ බස් එකේ හිටපු එකම ෆෝරින් කපල් එක අපි දෙන්නා පැය භාගයක විතර ගමනක්. ඉතින් ওই විදිහට තමයි අපි රගදාන්න වලට ගියේ. ඔයාලට රගදාන්න හරි අම්මාන්ට හරි යනවා නම් මේ බස් එක යූස් කරන්න පුළුවන්. මේකට කාඩ් එකෙන් පේ කරලා තමයි යන්න ඕනේ. රගදාන් වලට යන්න අපි දෙන්නටම කොස්ට් එක උනේ JD කර්මාවකටත් වඩා අඩු ගන්න. ප්ලෑන් කරලා තිබුණේ ඩවුන්ටවුන් වල නවතින්න. එතෙන්ට අපි ගියේ Uber එකක් දාගෙන. Uber එකෙන් ගත්ත ටැක්සි එකේ විනාඩි 5ක් විතර ගියා. ලස්සන සින්දුවකුත් අහනවම ලොකේෂන් එකට යන්න පිටත් වුණා. අපිට ලොකේෂන් එකට යන්න විනාඩි 10ක් විතර ගියා. කොස්ට් එක උනේ JD 3කටත් වඩා අඩු ගාණක්. නවතින්න ප්ලෑන් කරලා තිබුණේ මෙතන. මේ තැන අපි බුක් කරගත්තේ booking.com එකෙන්. බුකින් එක දානකොට වැඩිපුරම බැලුවේ සේෆ්ටි එකයි ඩවුන්ටවුන් වලට ළඟ තැනක් වෙන්න ඕන කියන කාරණාව. අපි දෙන්නටම හොඳටම බඩි ගිනිලා හිටියේ. ඉතින් අපි සහරයක හොයාගෙන ගියා. මොකද අපි කලින්ම ප්ලෑන් කරලා තිබ්බේ ඩිනර් එකට මොනවද ගන්න කියලා. ඇත්තටම මේ අචීගේ ප්ලෑන් එක තිබ්බේ ඩිනර් එකට සීෆුඩ් රයිස් එකක් කන්න. අපි Uber එකක් මොනවද දැම්මේ නැහැ. පොඩි වෙනසකටත් එක පොඩ්ඩක් ඇවිදින්න ඕනේ වුණා. ඉතින් අපි සහරයක හොයාගෙන පයින් ඇවිද්දා. තව හේතුවක් තමයි දවල්ට වඩා ඩවුන්ටවුන් රැට ලස්සනයි. තව දෙයක් තමයි අපි දැක්ක ෆැමිලි මෙම්බර්ස්ලා කපල්ස් ගොඩක් ඇවිල්ලා ඉන්නවා එන්ජොයි කරන්න. ඉතින් අපි පේමන්ට් එක දිගේ ඉස්සරහට ගියා. එතකොට අපි දැක්ක කෝන් වලින් බාබකියු හදනවා. අපි දෙන්න මාස කෑමක්. හරිම රසයි. අපි සාරයික ඇතුළට ගියා ඩිනර් එක ගන්න. අපි ප්ලෑන් කරලා තිබුණේ සීෆුඩ් රයිස් එකක් ගන්න. හැබැයි ඒගොල්ලන්ගේ මෙනු එකේ සීෆුඩ් රයිස් එක තිබුණේ නැහැ. ඒගොල්ලන්ගේ මෙනු එකේ තිබුණේ සීෆුඩ් බකට් එකත් එක්ක රයිස් එක. දෙන්නටම ඇති වෙන පෝෂන් එකක් හින්දා අපි ගත්තා. පළවෙනි කමෙන්ට් එකේ ලොකේෂන් එක දාන්න. කැමති කට්ටිය ඉන්නවනම් ඇවිල්ලා රස බලන්න පුළුවන්. ගොඩක් රසට තිබුණා. හොඳ පෝෂන් එක. ඔයාලා try කරලා බලන්න. අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. අමතක නොකර channel එක subscribe කරලා bell icon එක click කරන්න.